ආයුබෝවන් ඔබ සම සාදරයෙන් මගේ YouTube channel වෙත පිළිගන්නවා. අද මම මෙම වීඩියෝවෙන් ඔයගොල්ලෝ එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 8 වෙනි ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා අවශ්‍ය වන ගණිතමය සංකල්පයක්. ඒක තමයි සාධක කියන එක. කොහොමද සාධක සොයන්නේ? විශේෂයෙන්ම විජීය ප්‍රකාශනවල සාධක සෙවීම පිළිබඳව. අපි එහෙනම් බලමු දැන් මොනවද සාධක කියන්නේ කොහොමද ඒවා හොයන්නේ කියන එක. සාධක යම් සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලියුවේට එම සංඛ්‍යා මුල් සංඛ්‍යාවේ සාධක ලෙස හැඳින්වේ. උදාහරණයක් විදිහට මම ගන්නම් 6 කියන සංඛ්‍යාව. 6 කියන එක අපිට ලියන්න පුළුවන් 1 වැඩි කිරීම 6. ඒ වගේම 2 වැඩි කිරීම 3. එහෙනම් මේක 6 2 3 මේවා අයි සාධක. ඒ වගේම තමයි 12 කියන එක. අපිට ලියන්න පුළුවන් 1 වැඩි කිරීම 12, 2 වැඩි කිරීම 6, 3 වැඩි කිරීම 4. මේ වගේ ගොඩාක් සාධක ලියන්න පුළුවන්. මේ සෑම දෙයක්ම මේකේ සාධකයක් වෙනවා. අත් වශයෙන්ම සාධකයක් කියන්නේ එම සංඛ්‍යාව පූර්ණ වශයෙන් බෙදිය හැකි සංඛ්‍යාවක්. අපි දැන් බලමු මොකද්ද මේ මහා පොදු සාධකය කියන්නේ. මහා පොදු සාධකය සංඛ්‍යා දෙකක් හෝ වැඩි සංඛ්‍යා කිහිපයක සියලු පොදු සාධක අතරින් විශාලතම පොදු සාධකයේම සංඛ්‍යාවන්හි මහා පොදු සාධකය නම් වේ. අපි ලියමු 6 කියන එක. 6 කියන එක අපිට ලියන්න පුළුවන් 2 වැඩි කිරීම 3යි කියලා. 12 කියන එක ලියන්න පුළුවන් 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 3යි. ඒ වගේම 18 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 3යි. මේවා පොදු සාධක මොනවද? පොදු සාධක එකක් තමයි 2 කියන සංඛ්‍යාව. අනිත් එක 3 කියන සංඛ්‍යාව. එහෙනම් 2 වැඩි කිරීම 3 මෙන්න මේ 6ට කියනවා අපි 6 12 18හි මහා පොදු සාධකය කියලා. හරි. අපි දැන් යමු අපිට අවශ්‍ය කොටසට විජීය පද කිහිපයක මහා පොදු සාධකේ. විජීය පදයක් 4x 4x කියන එක මට ලියන්න පුළුවන් 2 වැඩි කිරීම 2 වැඩි කිරීම x කියලා. ඒ වගේම 8x කියන එක 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 වැඩි කිරීම x වැඩි කිරීම y. ඒ වගේම 6xyz 2 වැඩි කිරීම 3 වැඩි කිරීම x වැඩි කිරීම y වැඩි කිරීම z. එහෙමනම් බලමු අපි පොදු සාධක මොනවද? 2 පොදු සාධකයක් ඊට අමතරව x කියන එක හැම එකකම තියෙනවා. එතකොට x කියන්නේ පොදු සාධකයක්. එහෙමනම් මොනවද පොදු සාධක වෙන්නේ? 2x. ඒක තමයි මහා පොදු සාධකය. හරි. දැන් බලමු කොහොමද විජීය ප්‍රකාශනයක් සාධක විදියට වෙන් කරන්නේ. දැන් අපිට තියලා තියෙනවා එක් ප්‍රකාශන සාධක දෙකක ගුණිතයක් ලෙස ලියන්න. එහෙමනම් 2x ධන 6y පළවෙනි ගණන 2x ධන 6y 2x කියන එක ලියන්න පුළුවන් මට 2 වැඩි කිරීම x. මේක 2 වැඩි කිරීම 3 වැඩි කිරීම y. එහෙමනම් මෙතන 2 කියන එක අපි දන්නවා පොදුයි. තව පොදු සංඛ්‍යා තියෙනවද? නෑ. ඒ 2 අපි පිටතට ගත්තොත් x ධන 3යි y. මේක ආපහු ප්‍රසාරණය කළොත් අපිට මේ ප්‍රකාශනය ලබා ගන්න පුළුවන්. එමනම් දෙවැනි එක 9x ධන 27යි y. 9x කියන්නේ මොකද්ද? 3යි වැඩි කිරීම 3 වැඩි කිරීම x. මේක 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 3 වැඩි කිරීම y. 3 කියන එක පොදුයි. ඒ වගේම තවත් මේ 3ත් පොදුයි. එහෙනම් 3 වරක් 3 9 9 එළියට ගත්තොත් x ධන 3යි y කියලා ලියන්න පුළුවන්. අපිට මේ විදිහට ලියන්න ඕන අවශ්‍යම නැහැ. අපිට ලියන්න පුළුවන් 20යි a ඍණ 30යි b. මොකක්ද මේකේ මේ දෙකේ මහා පොදු සාධකය 10යි. 10 වතාවක් 2යි a ඍණ 3යි b කියලා ලියන්න පුළුවන්.
එහෙනම් මේ මහා පොදු සාධකය කියන එක සාධක වෙන් කිරීමේදී තාම වැදගත් කියන එක අපිට දැන් වැටහෙනවා. එහෙමනම් අපි බලමු ත්‍රිපදයක් පද තුනක කොහොමද සාධක හොයන්නේ. 5x ඍණ 10y ධන 25. පළවෙනි පදය 5x 5යි දෙවැනි එක 5 වැඩි කිරීම 2y ධන 5 වැඩි කිරීම 5. මේ පද තුනටම පොදු වූ මහ සාධකය 5. එහෙනම් 5 එළියට ගත්තොත් අපිට x ඍණ 2y ධන 5 විදියට ලියන්න පුළුවන්. ඊළඟ එක 3x ධන 6y ඍණ 3. මොකද්ද මහා පොදු සාධකය 3 මෙතන x ධන 2y ඍණ 1. 9 ධන 3b ධන 6යි c. මොකද්ද මහා පොදු 3 වැඩි කිරීම 3 3 වැඩි කිරීම b ධන 3 වැඩි කිරීම 2යි c. 3 කියන එක මහා පොදු සාධකයක් 3 ධන b ධන 2යි c. එහෙමනම් අපි මහා පොදු සාධකය වරහන් වලින් පිටතටගෙන කොහොමද වීජීය ප්‍රකාශන වල සාධක හොයන්නේ කියන එක මෙතෙන්දී කතා කරා. අපි තව දුරටත් බලමු කොහොමද අනිකුත් වීජීය ප්‍රකාශන වල සාධක හොයන්නේ කියන්නේ. අපි ඊළඟට බලමු පද 4ක් සහිත වීජීය ප්‍රකාශන කොහොමද සාධක වලට වෙන් කරන්නේ කියලා. මෙතෙන්දී අපි බලන්න ඕන පළවෙනි පද දෙක සහ දෙවෙනි පද දෙක. පළවෙනි පද දෙකේ මොකක්ද පොදු සාධකය? xy ධන 2x. x කියන එක පොදුයි y ධන 2. දෙවෙනි පද දෙක 3y ධන 6. මොකක්ද පොදු සාධකය? 3 කියන එක y ධන 2. දැන් තව දුරටත් අපිට බලාගෙන යද්දි y ධන 2 කියන එක මේ පද දෙකටම පොදුයි. එහෙනම් y ධන 2 අපිට පොදු සාධකයක් විදිහට ගන්න පුළුවන් x ධන 3. එහෙමනම් දෙවෙනි උදාහරණයට යම් බලන්න. ax ධන ay bx ධන by. පළවෙනි පද දෙකේ මොකක්ද නියත පොදු සාධකය? a කියන එක x ධන y. දෙවෙනි පද දෙකේ b කියන එක පොදුයි x ධන y. එහෙමනම් මේ දෙකම සැලකුවාම x ධන y කියන එක පොදුයි x ධන y a ධන b. ඊළඟ ගණන 2x වර්ගය ඍණ 2x ධන 5x ඍණ 5. පළවෙනි පද දෙක සැලකුවාම අපිට 2x කියන එක මං හිතන්නේ 2x කියන එක පොදුයි x ඍණ 1. දෙවෙනි පද දෙකෙන් 5 කියන එක ගත්තාම x ඍණ 1. දැන් x ඍණ 1 කියන එක පොදුයි 2x ධන 5. මේ විදිහට පද 4ක් ඇති වීජීය ප්‍රකාශනයක පද දෙක බැගින් සලකා ඒවායේ පොදු සාධක ඉවත් කරගෙන නැවතත් පොදු සාධකයක් ඉවතට ගැනීමෙන් අපිට මේ විදිහට සාධක වලට වෙන් කරන්න පුළුවන්. මේක ඉතාමත් වැදගත් ක්‍රමයක් වෙනවා. ඊළඟ වීඩියෝයේදී මම කතා කරනවා කොහොමද ත්‍රිපද වර්ගජ ප්‍රකාශන සාධක වලට වෙන් කරන්න කියලා. එහෙමනම් අපි මේ වීඩියෝ මෙතනින් නතර කරමු. බොහොම ස්තුතියි මගේ වීඩියෝ නරඹුවාට. යනගමලේ YouTube channel subscribe කරන්න. එතකොට ඔයගොල්ලන්ට අනිත් වීඩියෝත් බලන්න පුළුවන්. Thanks for watching my video. Please subscribe my channel. Thank you very much.